අද ඔයගලට මම ඉරුටු වලින් ලස්සන පෙට්ටි සරුංග වෙලා හදලා දෙන විදිහ තමයි කියලා දෙන්න යන්නේ. බලමු මේ කොහොමද හදාගන්නේ කියලා. හරිම ලේසියි හදන්න. ඉරුටු ටික සුද්ධ කරගත්තාන් පස්සේ කොහොම හදුවත් උඩ යන විදිහට මම කියලා දෙන්නම් ඔයගලන්ට හදන විදිහ. මුලින්ම මෙන්න මේ විදිහට ඉරුටු අරගන්න සයිස් දෙකකින් ඊට පස්සේ කොටු ටිකක් බැඳ ගන්න. කොටු 4ක් බැඳ ගන්න ඉරුටු වලින්. ඒකට තනි ඉරට්ට ගන්න පුළුවන්. ඉරට්ට මහත පැත්තෙන් කපා ගන්න. කොට ඉරටු සෙට් එක මම අර සෙන්ටිමීටර ගන්න දාලා තිබි ඉරටු සෙට් එක. ඒකේ හරියටම 4 කොටු 4ක් මෙන්න මේ මම මේකේ දාලා තියෙන විදිහට බැඳ ගන්න. මේ ක්‍රමයට ගොඩක් ඉරුටු යන්නේ නැහැ. ඉරුටු යන්නේ පොඩි ප්‍රමාණයක්. පෙට්ටි සරුංගලක් හදන්න පුළුවන් අවම ඉරුටු ප්‍රමාණයෙන් තමයි මේ හදන්නේ. මොකද සුද්ධ කරන්න යන වෙලාවයි කාලය එක්ක හරිම ලේසියෙන් හදන විදිහක් තමයි මේ කියලා දෙන්න යන්නේ. අනිවාර්යෙන්ම උඩ යනවා මේ විදිහට හදලා බලන්න. මේක බැඳ ගන්නකොට මේ මහත හැම වෙලේම මහත පැත්තම දකුණු පැත්තට තියාගෙන දකුණු හරි වම හරි වල තියෙන පැත්තට එකම පැත්තට මහත පැත්ත තියාගන්න ඊරට්ටේ. ඒතර බැලන්ස් එක සමාන වෙනවා. ඒ කියන්නේ එක පැත්තකට මහත පැත්ත දැම්මොත් ඒ සමචතුරස්‍රම අනිත් පැත්තට දාන්නේ මේ මහත පැත්ත. මහත පැති දෙකක් එක ළඟට වෙන විදිහට බැඳ ගන්න එපා. දැන් මේ දිගේ ඉරටු අරගෙන දිගේ ඉරටු වලත් මහත පැති දෙක දෙපැත්තට සිට යන විදිහට. ඒ කියන්නේ එකම පැත්තට නැතුව මහත පැත්ත දෙපැත්තට තියෙන විදිහට. එතකොට අර බැලන්ස් එකටම ගන්නට සෙට් වෙනවනේ. අන්න එහෙම දීලා ඉරටු දෙක මේ ස්ටික් 4ක් හදා ගන්න. මොකද ඒකට ඉරටු 8ක් ඕන වෙනවා. දෙක 4ක් හදා ගන්න මේ විදිහට බැඳ ගන්නකො. දැන් ඉරටු ටික ඔක්කොම බැඳගෙන ඉවරයි. මේ දින බැඳගත්තන් පස්සේ කොහොමද තින්නේ කියලා බලන්නකො. කොටු 4 වෙනමයි අර දිග ඉරටු සෙට් එක වෙනමයි. ඊට පස්සේ මේ විදිහට කොටු ටික අරගෙන එක කොටුවක් මුලින්ම අරගෙන ඒකේ මුල්ලකට සෙට් කරගන්න මේ අර දිග බැඳගත්ත එක ඉරට්ටක්. මුලින්ම එකක් සෙට් කරගන්න මේ විදිහට පොඩ්ඩක් තදින් බැඳ ගන්න එක.
මේක හදාගෙන නැති මොනවා හරි ගැටලු තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඒතර මම ඒකට මොකද්ද ප්‍රශ්නේ කියලා කියන්නම් හේතුව කියන්නම්. මේ කලින් පාර ගිය අවුරුද්දේ හදපු මකුණු සරුංගලයට ගොඩක් අය අහලා එක එක දේවල් තිබ්බා. ඒවට මම උත්තර දුන්නා. ගොඩක් අය කිව්වා අයි ලේසියෙන්ම සරුංගලේ උඩ ගියා කියලා කිව්වා. තැන්ක් යූ කියලා තිබ්බා. මේ වීඩියෝ එකක් බලන්න. ඒ වීඩියෝ එක බලලා නැත්නම් අනිවාර්යෙන් බලන්න. මකුණු සරුංගලේ හදන වීඩියෝ එක. ඒකත් ඉරටු 6න් හදන සරුංගලයක්. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඉරටු හතරම කොටුවට බැඳ ගන්න හතර පැත්තෙන් මේ වීඩියෝ එකේ පේන විදිහටම ඒ විදිහටම අනිත් කොටුවත් අරගෙන එහා පැත්තේ කොටසෙන් බැඳ ගන්න මුළු දෙකෙන් තමයි කොටු දෙක බැඳ ගන්න ඕනේ. ඊට පස්සේ මැද කොටු දෙක අපිට බැඳ ගන්න එක ලේසි වෙනවා. ඔය ඉතින් දැන් මම එහෙම බැඳගෙන ඊට පස්සේ මැද කොටුවක් බැඳලා තියෙන විදිහ තමයි ඔය තියෙන්නේ. කොටු දෙකක් දෙපැත්තෙන් බැඳගත්තා. ඊට පස්සේ මැද එක කොටුවක් බැඳගත්තා. ඊට පස්සේ අනිත් කොටුව හතරවෙනි කොටුවත් ඔය විදිහට බැඳ ගන්න තියෙන්නේ. ඒකට ඔන්න වගේ ඉරට්ටක් අරගෙන සමාන විදිහට මෙෂර්මන්ට් තියෙන්න ඕනේ. ඒ කියන්නේ දෙපැත්ත කොටු දෙක සමාන වුණා නම් හරි. මැදනේ ગેප් එකක් තියෙන්නේ පෙට්ටි සරුංගලේ. දෙපැත්ත කොටු දෙක හරි ඒ කියන්නේ මේ සාමාන්‍යයෙන් හරියටම කොටු වෙන විදිහට තිබ්බනම් හරි. සමානව. සරුංගලේ මැද තියෙන ગેප් එක චුට්ටක් දිග වුණාට කමක් නැහැ. ඒ කියන්නේ මැද අපිට දැක්කම පැත්තෙන් හිඩසක් පේන්නේ. ඒක දික් වුණාට කමක් නැහැ. ඒක ටිකක් කොට වුණත් ප්‍රශ්නයක් නැහැ. දෙපැත්තේ දෙක ටිකක් කොටු හැඩේ අපි අනිවාර්යෙන් එන විදිහට තමයි බැඳ ගන්න ඕනේ. මේක බැඳගෙන යනකොට මේ සරුංගලේ ඇද වෙන්න පුළුවන්. ඒකට බය වෙන්න එපා. ඒකට මම කියලා දෙන්න නූල් අදින විදිය. මේ දින දැන් දැක්ක ඇදයි තියෙන විදිය. ඔය ඇදේ නැති වෙන්න තමයි අපි මේක නූල් බැඳගන්න. මම මේ නූල් බඳින එකට වෙනම වීඩියෝ එකක් YouTube එකේ දාලා තිනවා. ඒක ගැන විස්තරයක් දාලා බලමු මේකෙත් මේ නූල බැඳගන්න විදිය කොහොමද කියලා. මුළු වලින් බැඳගන්න මුලින්ම අපි යන්නේ මේ සරුංගලේ සාමාන්‍යයෙන් දැන් ඔය උඩ ගියාම ඇද ගහන්න නැති වෙන්නයි මේ ගොඩක් දේවල් මම අර කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා පෙට්ටි සරුංගලේ නූල් අදින විදියයි ඒ ගැන එකත් ඔයාලා බලන්න. දැන් බලන්න මම නූල් අදින විදිය කොහොමද කියලා. නූල් අදින්න ඕන මුළු වලින් මුල්ලට ඇදලා ඔයාලා කැමති විදිහකට නූල් අදින්න පුළුවන්. සරුංගලේ තියෙන ඇද ගතිය නැති වෙන්නේ නූල් ඇද ගන්න ඕනේ. ඒකයි සරුංගලේ උඩ ගියන් පස්සේ උලම් පාර බදනකොට ඇද ගහන්න පුළුවන්. ඒක නැති වෙන දැන් නූල් බඳින්න. තව ටිකක් ශක්තිමත් වෙන සරුංගලේ. නූල් බඳින්න නැතුව මේක කිසිම වෙනම හේතුවක් නැහැ. කිසිම නූල් බඳින ශාස්ත්‍රයක්වත් කිසිම දැන් නැහැ. එහෙම කියනවා කට්ටිය. එහෙම මොකක් ටෙක්නික් එකක් නැහැ. ඇද ගතිය නැති වෙන දා නූල් ටික බඳ ගන්න. මුලින්ම සරුංගලේ අර හතර පැත්තේ මුළු වලින් නූල් බැඳගත්තම නිකම්ම ඇදේ යනවා. ගොඩක් නූල් බඳින්න ඕනේ නැහැ. Tamanට කැමති විදිහට නූල් බඳින්න පුළුවන්. එහෙම නූල් බඳින විදියක් කිසිම ආකාරයක් එහෙම යන්නේ නැහැ. කැමති විදිහට නූල් බඳින්න පුළුවන්. කොහොම කරත් මේ සරුංගලේ උඩ යනවා. සමානව ඉරටු ගත්තා නම් උඩ යනවා. බැලන්ස් බලන්න දෙයක් නැහැ. ඔය තියෙන මම සුදු පාට නූලෙන්ම නූල් ඇදලා තිනවා. ඔයගොල්ලන්ට පේන්න ලේසියට. පේනවද? සාමාන්‍ය විදිහට නූල් ඇද ගන්න ඇද නැති වෙන්න අර කොටු හැඩ ගන්නට එන විදිහට මුළු වලින් මුළු වලට බලලා නූල් ඇද ගන්න ඇතුල් පැත්තෙන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක එක එක පැති වලට නූල් වැඩි උනායි කියලා සරුංගලේ උඩ යන්නේ නැති වෙන්නේ නැහැ. කොහොම කරත් සරුංගලේ ලස්සන්ට බොක්ස් හැඩයට තියනවා නම් අනිවාර්යයෙන්ම උඩ යනවා. බලන්න කොහොමද කියලා. දැන් ගානටම තියෙනවා බොක්ස් එකට සරුංගලේ හොඳ දැන් ශක්තිමත් සරුංගලේ ඉරටු වලින් හැදුවා කියලා නෑ. ඔන්න ඔබට වලින් හැදුවා වගේම ශක්තිමත්. ඊට පස්සේ බලන්න මම මේක අලෝලා තියෙන කොහොමද කියලා. ඔයගොල්ලෝ කැමති විදිහට අලෝ ගන්න පුළුවන්. මේ තියෙන්නේ මං අලෝපු විදිය. බලන්න කොහොමද කියලා.
මෙන්න මේ විදිහට තමයි සේරුව දාගන්න තියෙන්නේ. බලන්න සේරුව දාලා තියෙන්නේ. සේරුව ගොඩක් උඩට ඉන්න දාගන්න බෑ. ඒතකොට සරුංගලේ මුදුන් වෙන්නේ නැහැ. දැන් මේ විදිහට මැද ටිකක් පල්ලෙහාට එන සේරුව දාගත්තම ජෙට් එක වගේ සරුංගලේ මුදුන් වෙන්නේ. රොකට් එක වගේ තමයි. හරි මගේ වීඩියෝ එක කට්ටිය බැලුවා නම් හොඳයි නම් ලයික් එකක් දාලා ෂෙයා පාරක් දාන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න අනිවාර්යෙන්. තව ලස්සන සරුංගල ඉස්සරහට මම ගේනවා. කොහොමද කියලා බලන්න සරුංගලේ උඩ ගියන් පස්සේ ලස්සන. එහෙනම් thank you මගේ වීඩියෝ බලපු හැමෝටම.